දැන් මම කියන්නේ මං ගැන මම මේ පුරාජේරුවක් කියනා නෙමෙයි මම ළඟම පාසලේ මං ඉගෙන ගත්ත පාසලේ වසර 10කට අධික කාලයක් මම ගණිත ගුරුවරයෙක් වශයෙන් කටයුතු කළා. මම වත්මනෙහි කොට්ටාව ආනන්ද මහාවිද්‍යාලයේ ගණිත විෂය උගන්වන ගුරුවරයෙක් වශයෙන් කටයුතු කරනවා. අපේ අනිත් මන්ත්‍රීවරුත් එහෙම තමයි. අපි සමාජ සේවය කරන අතරතුර විවිධ වෘත්ති ඉන්නේ නියලෙන අපේ මන්ත්‍රීවරු ඉන්නේ. අපි විශාල වැඩ කොටසක් කරලා තියෙනවා අපේ කඩුවෙල ආසනය තුල. අපි කඩුවෙල ආසනයේ තියෙන කුණු ප්‍රශ්නේ විසඳුවා. කඩුවෙල ආසනයේ අපි ආදර්ශයක් ඇති කරා. කුණු වලින් විදුලිය නිපදවන එකම පළාත් පාලන ආයතනය බවට අපිට විදේශ ආධාර මත අපි කඩුවෙල මහනගර සභාවේ කැලිකසල ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන යටතේ අපි කුණු මගින් අපි විදුලිය නිපදවන ව්‍යාපෘතියක් අපි නියම ව්‍යාපෘතියක් කඩුවෙල ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම අපි අරුවක් කාල වලට අපි යවන්න තියෙන ඒ කුණු අපි නවත්තලා ඉන්සෙයි පුත්තලම ඉන්සෙයි කම්පැනි එකට අපි යවනවා අපේ පොලිතීන් අපද්‍රව්‍ය ටික. ඒතර අපි ඒ වගේ කළමනාකරණයක් කඩුවෙලට ලබා දීලා තියෙනවා. හැබැයි අපි දකිනවා පහුගිය දවස්වල කඩුවෙල මහනගර සභා බල ප්‍රදේශයේ විවිධ බදු වැඩි කිරීම ප්‍රමාණයක් වෙලා තියෙනවා. ඒක අපේ දේශපාලන අධිකාරිය තුල නෙමෙයි නිලධාරීන් පරිපාලනය තුල අපි පහුගිය දවස්වල සාකච්ඡා වුණා. අපි ඒවටත් යම් සහන ලබා දීලා අපි ජනතාව අපිට මේ ලබා දෙන ජනවරම තුල අපිට ජනතාවට වැඩි වැඩියෙන් සේවාව සලසා දෙන්න.